ආයුබෝවන් සුබ දවසක් මංගල මිනිමුතු ජ්‍යොතිෂ නාලිකාව තුලින් මම මීළඟට කතා කරන්නේ 2026 වර්ෂයේ ජනවාරි මාසේ 12 වෙනිදා මේ විශ්වයේ ග්‍රහ මණ්ඩලයේ සිදුවෙන සුවිශේෂී ග්‍රහ මාරුවක් පිළිබඳ ඔබ දැනුවත් කරන්නයි. එයින් ඔබගේ ලග්නයට ලැබෙන වාසි එහෙම නැත්නම් සුබඵල මොනවද කියලා ඔයගොල්ලෝ දැනුවත් කරන්නේ මම සූදානම් වෙන්නේ. විශේෂයෙන් මෙම සිකුරු කියන්නේ ග්‍රහලෝකයේ මනමාලිය. එහෙම නැත්නම් සතුට සෞභාග්‍ය සැප ලබා දෙන ග්‍රහ ග්‍රහය. හොඳයි. ඉතින් මේ සිකුරු එහෙම නැත්නම් ග්‍රහලෝකයේ මනාලිය මකර ලග්නේ මකර රාශියේ සිකුරු කියන්නේ සෙනසුරුට මිත්‍ර ග්‍රහයෙක්. ඉතින් සෙනසුරු කියන ඒ ග්‍රහයා සාමාන්‍යයෙන් තපස, පැවිද්ද, දුක, කාර්කශ බව හඳුන්වන ග්‍රහය තමයි සෙනසුරු කියන්නේ. අන්න ඒ සෙනසුරු ඉන්න රාශියේ සිකුරු සංයෝග වීමෙන් අර තිබුණු අර මලානික බව, රෞද්‍ර බව, තපස් ජීවිතය කරන බ්‍රහ්මචාරී බව එයින් මිදිලා මකර ලග්න ඔබගේ නැවුම් බව, ප්‍රියමනාප බව, ලග්නය කියන්නේ මුහුණ, හිස, මුහුණේ පැහැපත් බව, සිතෙහි තියෙන ප්‍රීතිය, මේ සෑම දෙයක්ම ලැබීමට උපකාරී වෙනවා මේ සිකුරු මකර රාශියට. එහෙම නැත්නම් මකර ලග්නයේ පිවිසීම. ඒ වගේම ධනු රාශියේ දෙවැන්න කියන්නේ ධනස්ථානය. ධනස්ථානයට මේ සිකුරුගේ පැමිණීම බොහෝම සුබඵලකාර දෙන පිහිටීමක් වෙනවා. ඒ කියන්නේ දෙවැන්න කියන ධනස්ථානයේ සෙනසුරුගේ රාශියට සිකුරු පැමිණීම. මේ ජනවාරි 12 වෙනිදාන් පස්සේ ධනු ලග්න ඔබට නොසිතූ ආකාරයේ ධනයක් ලැබීමේ වාග්ය අවස්ථාව උදා වෙනවා. මේ විශේෂ පිහිටීම. මේ සාමාන්‍ය සිදු වෙන්නේ බොහොම අඩු කාල සීමාවක්. වසරකට එක කාලයක වගේ තමයි මේ අවස්ථාව උදා වෙන්නේ. එතකොට තුන්වැන්න වෘශ්චික ලග්නේ. වෘශ්චික ලග්නේ තුන්වැන්න කියන්නේ සහෝදර ස්ථානයට. සහෝදර ස්ථානයට සිකුරුගේ පැමිණීම නිසා තුන්වැන්නේ තමන්ගේ වෘශ්චික ලග්න ඔබගේ කාන්තා එහෙනම් ගැහැණු සහෝදරියන් වෙනදාට වඩා ඔබගේ ලිංගික ස්වභාවයක් ඇති වෙනවා. ඔවුන්ගේ මිත්‍රශීලී බව වැඩි වෙනවා. ඒ වගේම තමන්ගේ මනසේ, තමන්ගේ වචනේ විශේෂ සුබවාදී බවක් පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි මුඛයේ යම් ආබාධයක් තිබුණා නම් වෘශ්චික ලග්න ඔබගේ ඒ සාමාන්‍ය වෙනවා. විශේෂයෙන් තුන්වැන්න නියෝජනය කරන්නේ සිතුවිලි, සහෝදරයෝ, මිත්‍ර සම්බන්ධතා, විවාහ ස්ථානය. විශේෂයෙන් වෘශ්චික ලග්න ඔබ තරුණ විය පසු වෙන කෙනෙක් නම්, විවාහ අපේක්ෂාව සිටින කෙනෙක් නම් මේ තුන්වැන්නට විවාහ ස්ථානයට සිකුරුගේ පැමිණීම ඔබගේ ජීවිතයේ විශේෂ සම්දිස්ථානයක් බවට පත් වෙනවා. ඒ නිසා සිකුරු බලවත් වීමෙන් තුන්වෙනි ගමන් කිරීමේ අවිවාහක ඔබට යහපත් විවාහ යෝජනා, ඒ වගේම විවාහ සම්බන්ධතා
ඇතිවීමේ භාග්‍ය උදාවන කාලයක් වෙනවා. අයම තුලා ලග්න. තුලා ලග්න ඔබගේ 4 වෙන්නට. මකර රාශියේ 4 වෙන්නට සිකුරුගේ පැමිණීම විශේෂයෙන් 4 වෙන්න කියන්නේ ගෙදර. එහෙම නැත්නම් මවගේ පාර්ශවයේ මෙන්න මේ මවගේ පාර්ශවයේ එතකොට ගෙදර වෙනදා නැති වුණු සතුටක් සොම්නසක් ප්‍රීතියක් ඇති වෙන කාලයක් වෙනවා. ඒ අනුව තුලා ලග්න ඔබගේ මව සම්බන්ධ සතුරු විය හැකි කාරණයක් මේ අවස්ථාවේ ලබා ගන්න පුළුවන්, දැනගන්න පුළුවන්. හැබැයි විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕන. නරක දසා ගත කරන අයට මේ තුලා ලග්නේ 4 වෙනිදාට සෙනසුරු ආපුවම නොසිතූ හෘදය ආබාධ ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ආමාශගත ආබාධ, හතිය, ගෑස්ට්‍රික් වගේ තියෙන අය විශේෂයෙන් ප්‍රවේශම් වෙන්න ඕන මේ 4 වෙනිදාට සිකුරුගේ පැමිණීම. අනේ එයත් විශේෂයෙන් කල්පනා කරමින් කන්‍යා ලග්න ඔබගේ 5 වෙනිදාට 5 වෙනිදා මේ සිකුරුගේ පැමිණීම දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සතුරු විය හැකි කාල පරිච්ඡේදයක් ඇති කරනවා. 5 වෙනිදා කියන්නේ ත්‍රිකෝණ ස්ථාන. ත්‍රිකෝණ ස්ථානයේට සිකුරුගේ පැමිණීම නොසිතූ ආකාරයේ ධනයක් ලැබීමේ වාග්ය උදා වෙන කාලයක් වෙනවා. එම නිසා කන්‍යා ලග්න ඔබට මේ ජනවාරි 12 වෙනිදා පසුව සිකුරු දසා සිකුරු අතුරු දසා සිකුරු විදසා ගත කරනවා නම් මේ බොහෝ සුවිශේෂී ග්‍රහ ගෝචරය බවට පත් වෙනවා. ඒ වගේම කටක ලග්න ඔබගේ 7 වෙනිදාට සිකුරුගේ පැමිණීම. 7 වෙනිදා කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර 7 වෙනිදාට පැමිණීම නිසා කටක ලග්න ඔබට විවාහ සහකරුගෙන් හෝ සහකාරියගෙන් නොසිතූ ආකාරයේ සතුටක්, ධනය, සතුට සොම්නස පිරි සැපවත් ජීවිතයක් ලැබීම වෙනදාට වඩා විවාහ ජීවිතය සැපවත් වෙනවා. සිකුරු 7 වෙනි ගමන් කිරීම නිසා විශේෂයෙන් විවාහ වන වාසයේ පසුවන කටක ලග්න තරුණ තරුණියන්ට යහපත් විවාහ යෝජනා ලැබීමේ අවස්ථාව වෙනවා. මේ අතරින් විශේෂම වාසනාවන්ත ග්‍රහ බලපෑම ඇත්තේ මීන ලග්නයට. මීන ලග්නේ සිකුරු 11 වෙන්නේ. සිකුරු 11 වෙන්නේ ගමන් කරන කාලය අයස්ථානයේ ගමන් කිරීම ඉතාමත්ම සුබදායි කාලච්ඡේදයක් වෙනවා. මෙය අයස්ථානයේ සිකුරුගේ ගම මීන ලග්න ඔබට නොසිතූ විරුද්ධ ධන ලාභ ලැබෙන. විශේෂයෙන් විවාහ සහකරුගේ සහකාරියගේ ලැබිය යුතු ධනය, උරුම යුතු ධනය ලැබෙන කාලයක් වෙනවා. ඒ වගේම 11 වෙනි අයස්ථානයේ විශේෂයෙන් සිකුරු 11 වෙනි ගමන් කරන කාලය තුල ලැබීම් මත නොසිතූ ආකාර ලැබීම වාග්ය දවන කාලය. අන්න ඒ ආකාරයෙන් මෙන්න මේ මා පැවසූ මේ ලග්න වලට මේ ග්‍රහ ගෝචරය සිකුරුගේ ග්‍රහ ගෝචරයේ සුවිශේෂී සුභවාදී අත්දැකීම් මෙන්ම සෞඛ්‍යාංශෙන් අසුභවාදී අත්දැකීම් ලබා දෙනවා. මෙන්න මේ නිසා තමන්ගේ කේන්ද්‍රය අනුව යන දසා අතුරු දසා විදසා පරීක්ෂා කරවාගෙන තමන්ට ලැබීම් ලබා ගන්නට අවශ්‍ය අදහස් ඒ වගේම දියුණුවට අපේක්ෂා කරන ඒ අදහස් ලබා ගැනීම දැන ගැනීම විශේෂයෙන්ම වටිනවා. ඒ වගේම සෞඛ්‍යාංශය කෙරෙහි විශේෂ සැලකිලිමත්ව කටයුතු කිරීමටත් මේ අවස්ථාව සුදුසු වෙනවා. මෙන්න මේ ආකාරයෙන් මෙම වැඩසටහන මේ විස්තරය හොඳට අහගෙන තමන්ගේ ජීවිතයට ගලපාගෙන සාර්ථක ජීවිතයක් ගත කරන්න උපකාර කරනවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.